හරි ඔයාලා ආයෙ එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකේ General English exam එක වීඩියෝ කරන වීඩියෝ මාලාවේ ඊළඟ කොටසේ 6 වෙනි ප්‍රශ්නෙලා part D එක අපි part A එක මීට කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරලා දෙනවා. එතකොට ඔයාලට මේ part B එකේ dialogue writing dialogue ලියන්න තමයි තියෙන්නේ. You have 25 marks available. අපු විශාල ප්‍රශ්නයක් මේක. ප්‍රශ්න තුනක් තියෙනවා dialogue ලියන්න. එච්චර අමාරු දෙයක් නෙවෙයි. මේක තමයි ගොඩ දාගන්න පුළුවන් තියෙන එකම ක්‍රමය. එකම තැන මේක තමයි. හරි. I'll let you මම කියනවා how do you respond in each line in each of the following situation මේ පහලින් තියෙන තත්ත්වයන් හිදී ඔයාගේ ප්‍රතිචාරය මොකක්ද කියලා තමයි අහන්නේ. Write only one sentence or question for each beginning with write the words given. පහලින් දීලා තියෙන වචනේ විදියට එක වාක්‍යයක් හෝ ප්‍රශ්නයක් ලියන්න ඕනේ. මේ පහලින් තියෙන සිටුේෂන් වලදී ඔයාගේ හැසිරීම තමයි මේ අහන්නේ. First one, you are late for school and teacher asks for a reason. ඔයා පන්තියට වරක් වෙලා යනවා ස්කෝලට. ටීචර් අහනවා ඇයි වරක් කියලා. රීසන් එකක් හේතුව. give a polite excuse. polite excuse එකක් දෙන්න ඕනේ. ඉන්ටර්වියුවරස් ඉන්නේ හේතුව මොකක්ද? වරක් වෙලා ආපු හේතුව. I am sorry කියලා මෙයාලා පටන් ගන්න දෙනවා. අනේ sorry. මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ සාමාන්‍ය උත්තරේ වරක් වෙලා බස් එක මිස් වෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම දේ. නැත්තම් එකපාරක් මගදී ඔයා අකර දැක්කේ මොනවද දෙනවා. පොඩි වාක්‍යයක් ලියන්නේ සරල වලින් sorry I'm sorry I missed the bus. I missed the school bus නැත්නම් දානවා I missed the bus. That's it. Honor. Polite. All of them. Okay කියනවා. Second one, your friend asks you to lend him your book but you need it for your studies. ඔයාගේ අධ්‍යාපනයට ගන්නකොට පොත ඕන. හැබැයි යාළුවා විල වගේ පොත ඉල්ලනවා. Refuse politely with the reason. මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න. දෙන්නේ නැහැ යන්න කියලා කියන්නේ නැතුව හරියට කියන්න ඕනේ නිකන් polite නිර්ණයක ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ මොකුතා with the reason. I'm afraid මට වැඩ ගන්න තියෙනවා. මට දෙන්න විදියක් නැහැ. මට ඒක මගේ term test වලට ඕන. මගේ study වලට ඕන. කොහොමද කියන්නේ? I'm afraid I can't නැත්නම් I am unable කියලා ගන්න පුළුවන්. I can't because මොන හේතුව දක්වනවා. Because I need it for my මොනවාද studies නැත්නම් term test කොහොමද දාන්න ඕනේ? I studies මගේ studies වලට මම කියන්නේ පොත වලහලා දෙන්න විදියක් නැහැ. sorry ඈ. Third one, at the scholarship interview the panel asked why they should grant you the scholarship. Give a reason. ශිෂ්‍යත්වයෙන් දෙන්න යන්නේ. ඒ ඉන්ටර්වියු පැනල් එකේ මම ප්‍රශ්නයක් අහනවා. ඇයි අපි ඔයාලට මේ ස්කෝලර්ෂිප් එක දෙන්න ඕන කියලා අහනවා මොකක්ද කියන්නේ? උන් නැත්නම් බලා ගන්න. කියන්න බෑනේ. අනේ දෙන්න කියලා වදින්නත් බෑ. I deserve මට ඒක deserve ID. හේතුවක් මොකක්ද ඕන? I deserve the scholarship. I deserve the scholarship because මොකක්ද කියන්නේ? මම මහන්සිලා වැඩ කරනවා. මම මේ වැඩ කටයුතු වලට මම මේ අධ්‍යාපන වැඩ කටයුතු වලට සෑහෙන මහන්සිලා මම මහන්සිලා. I am hard working. මම මහන්සිලා වැඩ කරන කෙනෙක්. I'm hard working. ඔතේ නවත්තන්න පුළුවන්. And මම නිකන් තව එකක් ගන්නම්. Committed into studies. ඔතේ ඕන නවත්තන්න පුළුවන්. මෙතනින් ආමාට මම මහන්සිලා committed එකේදී බහැර වැඩ කරනවා කියලා අසක්. මම මේකට මහන්සිලා වැඩ කරනවා. Right. Fourth one, you want to borrow your sister's laptop. මේක නම් මාර ප්‍රශ්නයක්. අපගේ laptop එක ඕන නැතිනම් to complete an assignment. Assignment එක complete කරන ask for the permission. යාගේ අවසර ගන්නකොට laptop එක ගන්න දෙනවා. හරි අමාරු වැඩේ කරන්නේ. මේ could වලින් පටන් ගන්නවා could you please. Right? Could you please ඉල්ලනවා කියන්නේ lend me දෙන්න පුළුවන් අනේ වට දෙන්න පුළුවන් ඔයාගේ laptop එක your laptop to අවසන් කරන්න නැත්නම් මේ ඉවර කරන්න submit නැත්නම් finish my මොකක්ද assignment assignment මගේ assignment එක complete කරන්න අනේ දෙන්න ඔකේ ඒක තමයි ඉල්ලන්න වෙන්නේ. Last one, your classmate spend too much time on social media. ඔයාගේ යාළුවා ලොකු වෙලාවක් කාලය ගත කරනවා social media වල.
advice එයාට උපදෙස් දෙන්න දෙන්නේ. කොහොමද? කොහොමද අපිට බලන්න exam කරනවා. නේද? You would better අඩු කරන්න කියලා කියමු. Reduce time on other social media and social media and focus on studies කියලා focus on studies අපි අපේ කටයුතු වල focus කරන්න ඕන නතරලා ඉස්සරේ ඒ මොන ලකුණු පහක ප්‍රශ්නයක් තව එකක් තියෙනවා dialogue එක question number 7 complete the following dialogue between Nimali and Ruwan do not use more than 2 sentences questions now වාක්‍ය දෙකකට වඩා වැඩි ගන්නට උඩ එකකට වඩානේ මේ දැන් මේකේ දෙකක් අහන්න පුළුවන් මොකද තියෙනවා මේ ගොඩක් අපිට හිතා ගන්න ඕනේ ඉස්සරහින් එකේ ඕගොල්ලෝ දෙන ගමු හොඳට බලන්න hello Ruwan have you finished the English homework ගෙදරට ඉංග්‍රීසි ගෙදරට කරලා තියෙනවා not yet තාම නෑ I had to attend my cousin's wedding yesterday යා wedding එකක් තිබුණේ එදාට OIC කියලා මොකක් හරි ප්‍රශ්නයක් තමයි එකපාර අපිට අයිඩියා එකක් මොකක්ද අහන්න කියලා බලමු රුවන්ගේ රීල්ලා ඒක මොකක්ද කියලා yes but I could not complete the writing part හැබැයි මේ writing part එක ලියන කොටස යන්න කරුණා එහෙනම් මු ටිකක් කරලානේ එහෙනම් මොකක්ද අහන්න ඕන ප්‍රශ්නේ ඔයා ටිකක් හරි පටන් ගන්න නැත්නම් ආරම්භ කරා ඒක අහන්නේ කොහොමද do you මදානම් at least කාඩුව තමයි පටන් ගත්තද do you at least start ඔයාට කලින් පටන් ගත්තා අර බර yes I could not complete the writing part මට writing part එක ලියා ගන්න බැරුණානේ ආයෙ ප්‍රශ්නයක් අවුල යනවා මේ සොල් නිමාලිය යනවා උත්තරයක් ගන්න වෙන මෙයාගේ the essay on the value of time අර essay එකක් තියෙන්නේ ඒක තමයි ලියා ගන්න බැරුණේ එහෙනම් මෙයා නැත්නම් මොකද්ද ඉදිරි කියලානේ අපි ආ මොකඩ කොටසද ඉදිරි කොයි කොටසද which part is still තාම ඉතිරි වෙලා තියෙන්නේ left which part is still left full name ඉතිරි කියන්නේ හරි තාම කොයි කොටසද ඉතිරි වෙලා තියෙන්නේ which part is still left එතකොට අරගෙන මොකද the essay on value of time කාලය පිළිබඳව ප්‍රශ්න තමයි ලියා ගන්න ඕනේ මා රවුල් එක ඊට පස්සේ අරගෙන don't worry දුක් වෙන්න එපා don't worry දුක් වෙන්න එපා කියලා මොකක් හරි කියනවා Ruwan කියනවා thank you very much that would be really helpful නේ ඔබිසුති ඒක උදව්ව. එහෙනම් අර මොකක් කියනද? මම නෝට් එක දෙන්නම් කියලා වගේ. Don't worry. මම දෙන්නම් කියන්නේ I will give. මම දෙන්නම්. I'll give you my note. මම ඔයාලට මගේ නෝට් එක දෙන්නම්කෝ. අන්න thank you very much කියලා ලියලා that would be really helpful. නිමාලි වයිකනේ මේ ඒක නෙවෙයි. ඒක ප්‍රශ්නයක් අහන්න උත්තරෙන් බලමු මොකක්ද කියලා. Yes, the deadline is Friday. Deadline එක අන්තිම දේ තියෙන සිකුරාදා. එහෙනම් අහලා ඇත්තේ මොකද්ද? Deadline එක කවද්ද වගේ අහලා නැති. කවද්ද කියලා කොහොම සිකුරාදා කියලා කියන්න පුළුවන්. ඔව් සිකුරාදා. මේ ප්‍රශ්නයක් ආවා. Is the deadline this week? මේ සතියේ මේ deadline එක තිබ්බේ. ඒතකොට අර ඒක සොම්බෝ මේ සතියේ තමයි තියෙන්නේ මේ මේ දයි සිකුරාදා අරන් එක කියලා වෙනවා යාර ඒකම මේ දෙන alright දෙන හරි thank you sure see you tomorrow එහෙනම් මුලින් කියන දේ මේ ඒකටම අරගෙන see you tomorrow අනික වැඩි කරන එක after school කොයි පස්සේ හම්බ වෙන්නේ අරගෙන sure see you tomorrow අනිවාර්යෙන් හම්බ වෙනවා right මෙතන නැත්නම් let's meet tomorrow වගේ දානවා ලස්සනයි නෝටි දාලා let's meet tomorrow see you tomorrow නෙමෙයි ඒක එක හොඳයි වගේ let's meet tomorrow after school right question number 8 ඔන්න ready ප්‍රශ්න බලන්න the following is an advertisement පහලින් තියෙන පත්ත දැන්වීමක්
Imagine that you want to buy a new pair of shoes. හිතා ගන්න ඔයාට අලුත් සපත්තුවක් පිළිලි ගන්න ඕන. So you contact Footworld shoe store. ඔයා මේ Footworld කියන සපත්තු කඩේ contact කරගන්නවා over the phone. දුරකථනයෙන්. Write out the telephone conversation that takes place between the manager of the shoe store and you. ඔයාගේ අර මැනේජර්ගේ අතර ඇති වෙන දුරකථන සංවාදය දක්වන්න තියෙනවා අපිට ලියනවා. You may use the information given in the advertisement. මේ පහලින් තියෙන advertisement එකේ තියෙන details ටික දාගෙන තමයි ඔය වැඩේ කරන්න ඕන. Each one මොකද අහන්නේ ඒක? Each one should speak at least 5 times. එක කෙනෙක් 5 වතාවක්වත් කතා කරන්න ඕන. ඔයා බයි අරයවයි. Right? බලමු advertisement එකේ මොනවද තියෙන්නේ good words. Quality shoes for everyone. A lot of quality shoes. You know 50% discount on all sports shoes. ඊළඟ සපත්තු සඳහා 15% වට්ටමක්. Free home delivery within Colombo. Colombo නම් free delivery කරනවා. Island wide delivery available. මුළු ලංකාවට වුණාම delivery කරන්න පුළුවන් call කරන number එක දෙනවා. WhatsApp order accept බාර ගන්නවා. I made a dialogue for you. මම ඔයාලට dialogue එකක් හදලා දෙනවා. මේක ලියන්න ටිකක් අමාරු නිසා. Right? ඔන්න බලන්න customer ගේ ඔයාගේ manager ගේ dialogue එක. මොකද බලන්න කොහොමද වෙන්නේ කියලා. customer අහනවා hello is this Footworld shoe store? මේ අර සපත්තු කඩේද? මේ මානවල ඔයාලා අහන එක තමයි. manager එක yes this is Footworld. How can I help you? ඔව් ඒ Footworld එක තමයි කොහොමද මම ඔයාලට උදව් වෙන්නේ? customer කියනවා I saw your advertisement about the 50 discount on sports shoes. අර මේ අත්තරේ තිබ්බේ 100% discount එකක් දෙනවා කියලා. Is it still available? ඒක තාම තියෙනවද? ඊට අර manager yes the offer is valid until the end of this month. ඔය කියපු offer එක මේ මාසේ අන්තිම වෙනකම් තියෙනවා. What type of shoes are you looking for? ඔයා මොන වගේ shoes ද හොයන්නේ? අර කියනවා I need a pair of running shoes size 9. මට running shoes දෙයක් ඕන නම් size 9. Do you have them in stock? ඔයාලා ගාව stock තියෙනවද? Certainly අනිවාර්යයෙන් තියෙනවා. We have several brands in size 9. අපිට විවිධ වර්ගයෙන් තියෙනවා size 9. ඒවා would you like to see pictures through WhatsApp? WhatsApp වලින් ෆොටෝ එකක් දාන්නද? Yes please would you send them to this number? මේ number එකට එවන්න කරගන්න කියන්නේ. මේ number එකට දාලා දෙන්න. ඊට පස්සේ so also if you order today අද order කරනවා මේක I will get free delivery within Colombo. ඔයා කොළඹවට නම් අපිට free delivery කරන්න පුළුවන්. Where are you located? ඔයා කොහෙද located? ඔයා location එක කොහෙද? I live in Colombo නේ. අපි කොළඹ තමයි ඉන්නේ. So that's perfect. How can I make the payment? කොහොමද මම payment කරන්න කියලා අද you can pay cash on delivery or use online banking. Online banking ගුවන් නැත්නම් cash on delivery දෙන්න පුළුවන්. Great. I'll confirm my order. I'm order confirm කරනවා. Once I see the pictures on WhatsApp. WhatsApp වලින් ෆොටෝ දැක්කම මම කියන්නම් මොනවද ඕන කියලා. Thank you. You are welcome. I'll send them right away. My email කියවන්න. Have a nice day. Thanks. You too. Goodbye. How easy? එකයි කොච්චර lazy ද? චරා මාව අපේ dialogue writing එකේ ලකුණු 20ක් ඕමර කොට දා ගන්න. ඔයාලට ඒ මම ගන්න පුළුවන් මේ ඔකේ. අනිවාර්යයෙන් dialogue පුළුවන්. හරි. හරි. සරලව එක තියෙන්නේ. part C එක. C එකේ මොනවද තියෙන්නේ බලමු. C එකේ තමයි ලියන්න තියෙන්නේ මේ writing part එක. writing ලියන්න තමයි ලියන්නේ දෙන්නේ අර සම්පූර්ණව. ප්‍රශ්න තුනක් තියෙනවා. question number 9. 9 වෙනි ප්‍රශ්නේ නම්. හරි part C වල ලකුණු 65ක් හම්බ වෙනවා. writing skills තමයි ඔයගේ බලන්නේ. බලමු. question number 9. Select any 5 words from the list given below. මේ පහලින් තියෙන list එකේ වචන පහක් ගන්න ඕනේ. කැමති වචන පහක් ගන්න වෙනවා. ඊට පස්සේ write 5 meaningful sentences using the selected words. ඔය තෝරගත්ත වචන වලින් වාක්‍ය පහක් නිර්මාණය කරන්න ඕනේ. You may use the verb in any tense and pronoun in singular or plural form. Singular වේවා plural වේවා වාක්‍ය පහක් වුණා ගන්න ඕන tense එකකින්. Don't change the form of the words. මේ වචන වල form එක වෙනස් කරන්න නම් එපා. You have 5 marks, right? වචන දෙකක් 12ක් විතර. තෝරගන්න පහ. අද වාක්‍ය පහ. Right? මම ලියා ගන්න ඔයා දන්නේ නැති වචන ටිකක් තමයි වැඩි කර මෙතෙන් එන්නේ. හරි? ගොඩක් ඒවා ගන්නේවත් තියෙයි. බහුතරයක් ගන්න නැහැ. මොකක් හරි vocabulary එකක් තියෙනවා. You should have a good vocabulary. ලියන්න නම් හොඳ vocabulary එකක් තියෙනවා. බලමු පළවෙනි consequence. consequence කියන්නේ ප්‍රතිඵල. ප්‍රතිවිපාක කියන යන පුළුවන්.
ලියා ගන්න ඕන තේරුම් allocate කරනවා කියන්නේ වෙන් කරනවා meticulous කියන්නේ සුපරීක්ෂාකාරී meticulous හොඳට සුපරීක්ෂාකාරී resilient කියන්නේ නම් පරිණත නැත්නම් strong කියන්නේ මේ physical strong නෙමෙයි mentally strong ඊට පස්සේ compromise කියන්නේ කිවිසුමක් subsequently කියන්නේ පසුව මොකක් හරි ඉවරනට පස්සේ ambiguous කියන්නේ not clear කියන්නේ කිවිසුම අපිරිසුදු වගේ අදහසක් innovative මොකද මේකේ තිබුණා නව්‍ය mandatory කියන්නේ අනිවාර්යයි ඒ වශයෙන් ගන්න mandatory අනිවාර්යයි substantial කියන්නේ ලොකු ප්‍රමාණය ඊළඟ හරි වාක්‍ය පහක් ලියනවා බලමු මම ගන්නවා every action we take අපි ගන්න ඕනම ක්‍රියාවක has consequence ප්‍රතිඵලයක් ප්‍රතිභාගයක් තියෙනවා has consequence ප්‍රතිඵලයක් තියෙනවා whether good or bad හොඳ හෝ නරක ප්‍රතිඵලයක් තියෙනවා ප්‍රතිඵලයක් has a consequence අපි ගන්න ඕනම ක්‍රියාවක හොඳ හෝ නරක ප්‍රතිඵලයක් තියෙනවා කියන අර්ථය consequence එකෙන් දාලා ඉන්නේ allocate වෙන් කරනවා the principal the manager decided තීරණය කළා to allocate more funds ලොකු මුදලක් for school project පාසලේ ව්‍යාපෘතියකට කවුද වැඩි මුදලක් වෙන් කරන්න කියලා කවුද මේ අපේ කළමනාකාරතුමා තීරණය කළා right ත්‍රිවලයන්ෙන් පහළ තුන්වෙනි එක තුන්වෙනි වචනේ මොකක්ද තියෙන්නේ meticulous සුපරීක්ෂාකාරී අඳානම් she is very meticulous කියන අවරේ ගමන she is very meticulous තව දික් කරන්න පුළුවන් මොනවද නවත්තන්න පුළුවන් ඕනෑද එයා ගොඩක් සුපරීක්ෂාකාරී ඕන තව දාන්න when she checking her report එයාගේ report එක එයාගේ reports check කරද්දී එයා ගොඩක් සුපරීක්ෂාකාරී තමයි වැඩේ කරේ ඊට පස්සේ අපි යමුකෝ වචනයක් innovate නව්‍ය එක නෙවෙයි අපි ගන්නවා resilient එකක් after facing many problems she became resilient woman එයා resilient woman කෙනෙක් බවට පත් වුණා ලොකුඩක් කරදර වලට පස්සේ යා ගොඩක් ප්‍රයත්න කරනවා කියන තමයි ඉන්නේ ඊට පස්සේ resilient ඊගාට යන තව එකක් තියෙනවා නේද යන්න mandatory අනිවාර්යයෙන් ලේසි අපි ගමු ඒකට යුනිෆෝම් අඳින එක mandatory නේ ඉස්කෝලේ wearing uniform is mandatory for
children. Wearing uniform is mandatory for children. Wearing uniform. ඊළඟ මන්දිර එක mandatory school uniform කියලා ගන්න පුළුවන්. ඔන්න වචන පහක් තෝරගන්න substantially ප්‍රධාන වශයෙන් නැත්නම් mainly large number එහෙම වචන ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා අපි ගත්ත ඇති වචන පාවිච්චි කරලා කැමති වාක්‍ය පහක් ගොඩනගා ගන්න. ඒකට ලකුණු පහක් හම්බ වෙනවා. ඒ නිසා ලොකු බරපතල කරන්න යන්න ඕනේ නැහැ. හැබැයි හොඳ වාක්‍ය වෙන්න ඕන. ඔන්න ප්‍රශ්නේ. ඔයාලා ආසන්න ප්‍රශ්නයක්. හරි. ඔයාලා කාලේ මතකද ඔයාලා? මතකයිනේ? The bar chart shows bar chart එක තමයි තියෙන හොඳට අහන්න ඉන්න. Amount of money is spent on two types of electronic items. මේකේ පෙන්නනවලු වියදම් කරපු මුදල් ප්‍රමාණයක් electronic item වලට in country X කියන රටේ වියදම් කරපු සල්ලි ප්‍රමාණයක් තමයි මේ මුදල් ප්‍රමාණයක් මෙන්න electronic device වල two type of electronic devices computers and smartphone තියෙන්නේ. Summarize the information in the chart by selecting and reporting the main features. ප්‍රධාන දේවල් select කරගෙන ප්‍රධාන දේවල් report කරන්න ඕන අපිට මේක දිහා බලවාගෙන මේ comparison මෙයා relevant. අදාළ දැනුමදී comparison කරන්නත් ඕනේ. ඒක සංසන්දනය කරන්න ඕනේ. බලමු පොඩ්ඩක් මේ පැත්ත මතකද vertical නෙමෙයි horizontal ඒව නම් අවශ්‍ය නැහැ. දැන් O level කාලේ වගේ. හොඳ රචනාවක් ලියන්න හොඳ පැරග්‍රාෆ් එකක් තියෙනවා. වචන 120ක් වගේ දෙන. බලමු 20 21 ඉඳන් 25 වෙනකම් අවුරුදු වල තියෙනවා smartphone computers. කියන්නේ ගොඩාක් black කරලා තියෙන මේ computers නේ. smartphone එකක් අඩු වෙන්නේ. එතකොට computers මේ හැම අවුරුද්දකම මේ වැඩි වෙලායි. හැබැයි computer මේ smartphone එක මේ තුනම එක ගන්න නැහැ. මේක පාරම පොඩ්ඩක් අප් වෙලා. බලමු ආන්සර් එක මම දීලා තියෙනවා. හොඳ බලන්න ආන්සර් එක. හොඳ බලමු මේ මම ලියලා තියෙන ආන්සර් එක කොහොමද කියලා. The chart gives information about how much money was spent on computers and smartphone in country X between the years 2021 to 25. මේ chart එකේ පැහැදිලිවම පෙන්නලා තියෙනවලු වියදම් කරපු සල්ලි ප්‍රමාණයක් මේ X කියන රටේ smartphone වලටයි computers වලටයි මේ කියන අවුරුදු කාල සීමාව තුළ. According to the chart, there were upward trend. මොනවාගේ trend එකද? Upward trend in both items. මේ item දෙකේම upward trend එකක් තියෙනවා. අඩු වෙලා නැහැ කොහොමද? ඔක්කොම වැඩි වෙලා තමයි තියෙන්නේ. Computer sales, computer වෙලදාම විකුණුම increase steadily. ක්‍රමක්‍රමයෙන් step by step වැඩි වෙලා තියෙනවා by $5 million each year. හැම අවුරුද්දම මිලියන 5 දෙකකින් වැඩි වෙලා තියෙනවා. මේවනේ ලස්සනට කියන්නේ. Smartphone sale remain level at $10 million. Smartphone එක මේ විකුණුම $10 එකකින් තිබෙනවා 2023 වෙනකම් until 2023 and then increase dramatically. හැබැයි ඊට පස්සේ මොකද මේ හිතා ගන්න වෙන්නේ තාම secret ඉහළ ගියා. Reaching $45 million. ඩොලර් මිලියන 45ක් දක්වා වැඩි වෙලා තියෙනවා කොයි අවුරුද්දද? in 2025. 2025 හරි 45ක් තියෙනවා. Although they are still less than the value of computer sales, එයාලා computer sale එකට වඩා පාරින් හිටියා වුණාට they are only 5 million behind. මිලියන 5යි ඉවසින් ඉන්නේ. Overall සමස්තයක් විදිහට ගන්නකොට the sale of both these item grew. සමස්තයක් විදිහට ගන්නකොට මේ දෙකේම sale එක විකුණුම වෙලදාම ඉහළ ගිහින් තියෙනවා. but smartphone sale හැබැයි smartphone විකුණුම grew more quickly. smartphone පක්කලා කියනකොට if these trends continue මේ යන trend එක continue වුණොත් ඉහළ ගියොත් එහෙම we can expect අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් smartphone sales දුරකථන විකුණුම to overtake computer sales in 2026 or soon after. මේ යන විදිහට කියොත් එහෙම computer sale එක පහු කරනවා smartphone එකේ දැක්කම මේ බලන්න. මේ වෙලේ එනපාර දෙන්නාගේ ඉස්සරහට කොහොමද? ඒක 2026 හරි 36 හෝ soon after ඉතින් මේක මේක වෙනස් වෙලු. මේ වගේ පැරග්‍රාෆ් එකක් ඔයාලා ක්‍රියේට් කරගන්න එක්සෑම් එකේදී අපි යනවා ප්‍රශ්නාංක 11ට. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. 11 12 ඉවරයි තියෙන්නේ. 11 12 මේක ලෙටර් එකක් තියෙන්නේ. මේවට ආන්සර්ස් ඔක්කොම මම දීලා දෙනවා. ඒ නිසා ඔයාලා එන්න ලොකුට වරි වෙන්න දෙයක් නැහැ. ආන්සර්ස් දීලා තියෙනවා. ඒකට හේතුව මේකේ එම ලියාගෙන යන්න බැහැ මේකේ. ඒතකොට ලොකු වෙලාවක් යනවා වැඩවලට. right question number 11 බලමු. එචාමාවයක් මේ කියන්නේ. Your uncle migrated to Australia with his family. අවුල කට්ටියත් එක්ක uncle ගිහලා Australia. Write a letter to him. එයාට ලියුමක් ලියන්න තියෙන්නේ. Use about 25 to
වචන 125 54 ලියන්න තියෙන්නේ. sorry. Do not exceed this word limit. මේ තියෙන වචන ප්‍රමාණය වැඩි කරන්න එපා. වැඩි කරන්න එපා නම් අපි නතර වෙනවා 126. 25 50 වැඩි කරන්න එපා නම් 126 පාඩ කොටක් ගන්න නැති. include the following. පාඩේ තියෙන කරුණු ඇතුළත් කරන්න. half you and family miss them. කොහොමද ඔයාලටයි වගේ පවුලේ කට්ටියට මෙයාලා මිස් උනේ? එයා නැතුණා ගොඩක් දුකයිනේ. Ask about his residence. පදිංචි මොන වගේද? office වගේ දේවල්. ඔයාලා office එක පදිංචි වගේ දේවල් අහන්නලු. Inquire about your cousins. ඔයාගේ පවුලේ කට්ටිය ගැන අහන්නලු. their schools. එයාලගේ පාසල් ගැන චුට්ටක් අහන්නලු. බලමු අපි රාජකාරී ලිපියක් නෙමෙයි පෞද්ගලික ලිපියක් කියන ඔයාගේ අංකඩ ලියන එකට ඒක නිසා මේකේ ඔයාගේ ඇඩ්‍රස් එක තමයි ඉස්සරහ දාන්න. ඔයාගේ ඇඩ්‍රස් එක දානවා. සාමාන්‍යයෙන් ලෙටර් එකක් ඉන්නේ ගන්නවා කියලා හිතාගෙන තමයි මේ වැඩේ කරන්නේ ඉස්සරහට. බලන්න ඔයාගේ ඇඩ්‍රස් එක number 25 Temple Road මාතර ශ්‍රී ලංකා කියලා ඩේට් එකක් දාන්න number 25 කියලා දානවා next November 10 කියලා දානවා. dear uncle මොන මේ salutation එක ආමන්ත්‍රණය ඔයාලා ඒක දන්නවනේ. I hope this letter find you all in good health and happiness. සාමාන්‍යයෙන් රාජකාරියේ නෙවෙයි පෞද්ගලික ලිපිවල පළවෙනි මේ sentence එකේ තියෙන සාමාන්‍ය well being එක නැත්නම් යාගේ හොඳ නරක ගැන අහලා මොකද කරන්නේ කෑමද පැටියෝ ඔක තමයි අහන්නේ. මේකේ දාලා තියෙන්නේ I hope this letter find you the body guy how are you I'm fine මොකද කියන්නේ මේකේ තියෙනවා I hope this letter find you මම හිතනවා මේ letter එක ඔයා ගාවට එනකොට in good health and happiness අපිට නිරෝගීමත් ඇති කියලා. We miss you and your family very much. අපිට ඔයාගේ වගේ පොඩි කට්ටිය සෑහෙන්න නැති වුණා මිස් වුණා මගේ වුණා. Since you left for Australia ඔයා ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ the house feels so empty. නිකන් ගෙදර නිකන් is empty. මොන වගේද? Without your cheerful voice ඔයාගේ මේ cheerful voice එක නැතුව ගෙදර නිකන් is වගේ. And the fun time we used to have together. අපි අර එකතුලා ගත කරන විනෝද කාලය නැතිව ඔයාගේ කටහඬ නැතුව ගෙදර නිකන් empty සම්පූර්ණම is. How is your new residence? කොහොමද වගේ අලුත් පදිංචිය? I'm sure Australia must be a beautiful place to live in. මම හිතනවා ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතින් ලස්සන රටක් ජීවත් වෙන්න නේ. How is your new job going? ඔයාගේ අලුත් ජොබ් එක මොන වගේද? I hope you have friendly colleagues. මම හිතනවා ඔයාලට හොඳ යාළුවෝ එන්නේ නැතිද colleagues කියන යාළුවෝ. And a pleasant working environment. ප්‍රසන්න වැඩ කරන පරිසරයක්. pleasant කියන්නේ ප්‍රසන්න වගේ අදහසක්. Please convey my love to auntie and my cousins. මගේ ආදරේ මතක් කරා කියලා කියන්නේ. කන්නේ මේ කියන්න මතක් කරා කියලා කියන්නේ ආන්ටි වගේ කසින්ස් ලයි. How are they adjusting to their new school? අලුත් කියන්නේ අලුත් පාසලට කොහොමද ඇඩ්ජස්ට් වෙන්නේ? කොහොමද උරුන්නේ? I'm eager to hear about their new friends and studies. මට හරි ආසයි ආන්ටියාගේ අධ්‍යාපන කටයුතු සහ යාගේ යාළුවෝ ගැන. Take care of yourself and write back soon. ඔයාලා පරිස්සමින් ඉන්න. ඒ වගේ මට ඉක්මනින් ලියන්න. We are waiting to hear all about the new lifestyle. අපි ආසයි වගේ අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා අහන්න ඔයාගේ අලුත් ජීවිතය ගැන ඒ කියන with love your loving nephew. ඔය පෞද්ගලික වයින් වගේ 100ට අංකල්ට ලියපු ලෙටර් එකක්. ඊට පස්සේ අපිට ඒකට ලකුණු 15ක් හම්බ වෙනවා. කොට දාගන්න කොහොමද එක්සෑම් එකේදී දෙකක් වෙන රාජකාරී ලිපියක් පෞද්ගලික ලිපියක් දෙකක් වෙනවා. ඔන්න question number 12. 12 වෙනි ප්‍රශ්නේ මොකද බලන්න. ඒකේ තියෙන්නේ රාජකාරී ලිපියක්. The Literary Association of your school is organizing a program to commemorate Mr. C.W.W. Kannangala, father of free education. ඔයාගේ පාසලේ සාහිත්‍ය සංගමයේ සංවිධානය කරන වැඩසටහනක් commemorate කරනවා කියන්නේ සිහිපත් කරන්න W.W. Kannangala දන්නවනේ father of free education. එදා සංගමයේ පියාව සිහිපත් කරන program එකක් සංවිධානය කරලා තියෙනවා. You are planning to invite a well-known lecturer to deliver the oration speech. ඔයා plan කරනවා හොඳ ප්‍රසිද්ධ කතිකාචාර්යවරයෙක් ගෙන්නලා මේ oration එක නැත්නම් speech එකක් කරන්න ඉන්නේ. Write a letter inviting him or her to deliver the speech. එයාට ඔයා නිකන් ඉන්න lecturer ට letter එකක් ආරාධනාවක් කරන්න ඕනේ letter එකකින් මේ පහලින් දෙන කරුණු ටික ඉවත් කරලා. date time value දිනේ වෙනස් ස්ථානය සඳහන් කරන්න ඕනේ. What may be included in his speech. එයාගේ කතාවේ ඇතුළත් වෙන්න ඕනේ මොනවද කියලා ඔයා ටිකක් කෙටියෙන් කියන්න ඕනේ සාමාන්‍යයෙන් සර් මේවා කියන්න. Details of the audience. ඔයාගේ මේ ඔයාලගේ වැඩසටහනට එන audience එක කවුද මිනිස්සු? කොයි කට්ටිය දෙන්නේ කියලා චූටි අඳිනවා කරන්න. How long you would like to speak? කොච්චර වෙලාවක් ඔයා කැමතිද කතා කරන්න ඕනේ? අපි යාට time duration එකෙම දීලා යව සූදානම් කරලා මේක කියන්නේ මේ විදිහට කතා කරන්න කියලා අපි කිව්වම යාට ලේසි.
මොන බලන්න ආන්සර් එක ක්ලියර් විදිය. ඔයා ඉස්සරහම ඔයාගේ ඇඩ්‍රස් එක එන්න ඕනේ එක. මේවට ලකුණු හම්බ වෙනවා දෙක. මේ ඇඩ්‍රස් එක සැලියුටේෂන් ටොපික්. මේවට කීවලින් ලකුණු ලැබෙනවා right? O level කාලේ දන්නවනේ. බලමු ඇඩ්‍රස් එක. The Secretary Literary Association විද්‍යාලෝක National College National School Goal ඇඩ්‍රස් එක. තමන්ගේ ඇඩ්‍රස් එක තමන්ගේ පාසලේ කැමති ඇඩ්‍රස් එකක් දාන්න. ඩේට් එකක් දාන්න. මෙතන තිබ්බත් කමක් නැහැ. පාලින් තිබ්බත් කමක් නැහැ. Dr. Nimal Pereira නමක් දාගන්න ගැඹෙනවා. Senior Lecturer in Education, University of Colombo. වනිකන් ගොඩනගාගන්න හදාගන්න. Dear Sir, invitation to deliver the oration at the CWW Kannangala Commemoration Program. මේ සිටිපත් කිරීමේ උත්සවයේ සිටිපත් කිරීමේ වැඩසටහනේ කතාවක් කරන්න, oration එක කරන ආරාධනාවයි කියලා topic එක ගන්නව නේද? topic එකක් ලියුමේ තියෙන ආකාරයට ගොඩනගා ගන්න ඕනේ සරලව. ඊට පස්සේ ගෙලින්ම අපි වැඩේට බහිනවා මම මේ බලන්න කියන්න. The Literary Association of Vishaka Sri Vidyaloka National School is organizing a special program to commemorate the father of free education, Mr. CWW Kannangala. විද්‍යාලෝක විද්‍යාලයේ මේ විද්‍යාලෝක ජාතික පාසලේ සාහිත්‍ය සංගමය සංවිධානය කරන විශේෂ වැඩසටහනක් නිදාස් අධ්‍යාපනයේ ක්‍රියාව සිහිපත් කරන්නේ WW Kannangala මහත්මයා. The event will be held on 25th November 2025 at 8 am in the school main hall. මේ වැඩේ තියෙන්නේ 2025 November 25 උදේ 9ට පාසලේ ප්‍රධාන ශාලාවේ. We would be greatly honored. අපි අතිශයින්ම ගරු කරන ඔබතුමාට if you could deliver commemorative oration on this occasion. මේ අවස්ථාවේදී ඔබතුමා අනුස්මරණ කතාවක් කරනවා නම් අපි ඔබතුමාට ඉතාමත්ම ගෞරව කරනවා. ඒක මොනවද කියන්නේ? මේක කරන්න කියලා නොකිය කියන්නේ ඔබ තමයි advance paper polite, right? We kindly request you to focus on Mr. Kannangala's contribution of free education. අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. හරිද? කන්නංගල මහත්මයාගේ දායකත්වයේ උසස් අධ්‍යාපනයේ පිළිසෙයි. විලාස අධ්‍යාපනයේ වෙනින් කරපු දායකත්වය ගැන පොඩ්ඩක් ફોකස් කරන්න. Its vision for future Sri Lankan youth. Its vision for Sri Lankan youth. එයාගේ ලංකාවේ තරුණ පරපුර ගැන තිබ්බ දැක්ම ගැන පැහැදිලි කරන්න ඒ වගේ importance of preserving his legacy. preserve කියන වටිනවා legacy උරුමය. එයාගේ උරුමය රැක ගැනීමේ වැදගත්කමක් ගැන පොඩ්ඩක් මේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න today society අද සමාජයට. The audience will consist of one audience in the country. How do you involve? Teachers, students, teachers, parents, and educational officials. The oration is expected to last about 20 minutes. අපි බලාපොරොත්තු වෙන ඔබතුමාට විනාඩි 20ක කාලයක් දෙන්න මේ කතාව කරන්න. We would deeply appreciate your presence. අපි ඇත්තම දාම ගෞරවයෙන් මේ අගය කරන මගේ family man contribution දායකත්වය to this significant event මේක සාර්ථක වැඩසටහනට ඔබතුමාගේ දායකත්වයේ සහ පැමිණීම ඉතාමත් අගය කර දෙනවා. Please inform us අපේ දරුවන් කරන අපේ availability at your earliest convenience. ඔබට පහසු වෙලාවක අපිට දැනුවත් කරන්න මම available කියලා කාටද. Right, thank you very much. අවසානයේ exam මේ letter එක අවසානයේ your faithfully ඔබට විශ්වාසී මේ signature එක අසන දාන්න. නම ලියන්න. කවුද ඔයාගේ නම ලියන්න? Secretary Literary Association. ලකුණු 15 ප්‍රශ්නයක්. ප්‍රාජකාරී විද්‍යාව. මෙන්න මේ lines ටිකේ මෙන්න මේවා කොට අවධානය යොමු කරන්න. මොකද මේවට ලකුණු ලැබෙන නිසා ඔයාලට ඒක කොහොම හරි මේක කොට දාගන්න. Right, last question. Question number 30. The youth always should trust their parents and teachers and seek advice in important issues of their life. Do you agree? තරුණ පරම්පරාව තරුණයෝ අවුල්කම් දෙන්න ඕන, විශ්වාස කරන්න ඕන, යාගේ දෙමාපියෝ, ගුරුවරු. ඒ වගේම උපදෙස් ගන්න ඕන in important issues of their life. යාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදී යාගේ උපදෙස් ගන්න ඕන. Do you agree? ඔයා එකගද මේකට? Write an essay giving your opinion. ඔයාගේ opinion අදහස් දීලා on this topic. මේ තේමාවට ඔයාගේ අදහස් දීන රචනාවක් ලියන්න use about 200 words. Do not exceed this word limit. මේ word limit එක පන්නන්න නැතුව ලකුණු 20ක් ලැබෙනවා. ඔය අහලා තියෙන කතාවට උත්තරයක් බඳින්න ඕනේ නේ. මම හදලා දිනවට උත්තරයක් මම කියලා දෙන්නම්. කොහොමද ඒක ලියන්නේ කියලා. ඉස්සලා ඔයාගේ කැමති නැති කියලා කෙලින්ම කියනවා. මේ කියන්නේ yes, I strongly agree. මම ඇත්තටම අදින්ම එකගයි. That young people should trust their parents. තරුණ දරුවෝ විශ්වාස කරන්න යාගේ දෙමාපියන් teachers and seek their advice in important matters of life. ජීවිතයේ විශේෂ කරුණුවලදී දෙමාපියන්ගේ උපදෙස් ගන්න ඕන. Parents and teachers are the two main guiding forces in a young person's journey. තරුණ මනුස්සයෙක් තරුණ දරුවෙක්ගේ ජීවිතේ guide කරන්නේ
ප්‍රධාන වශයෙන් ගුරු සහ දෙමාපියෝ. They have more experience. එයාලට හොඳ අත්දැකීමක් තියෙනවා, wisdom බුද්ධියක් තියෙනවා, knowledge දැනුම තියෙනවා about life ජීවිතය ගැන. And their advice often help the youth to avoid mistake and make better decision. එයාලගේ උපදෙස් උදව්වක් වෙනවා අපිට youth එක තරුණ පරම්පරාවට වැරදි මඟ හරවා ගන්න, ඒ වගේම හොඳ decision හොඳ තීරණ ගන්න. හොඳයි පැරණි. Parents always want the best for their children. දෙමාපියන්ට දරුවන්ගේ හොඳම දේ ඕන. They understand their children's strength. ඒගොල්ලෝ තේරුම් ගන්න දරුවන්ගේ ශක්තිය, weakness දුර්වලකම and emotions. Again, and their guidance come from love and care. ආදරය රැකවරණයක තමයි යාළගේ guidance උපදෙස් එන්නේ. Teachers on the other hand, ගුරුවරු අනිතර කියන්නේ යකින් නෙමෙයි වෙනත් විදිහකින් බලද්දී play a vital role in shaping students' character and career. දරුවව හැඩගස්වන ප්‍රධාන භූමිකාවක් අඟපානවා කවුද අපේ ගුරුතුමිය. Their experience in education, යාළගේ අත්දැකීම් අධ්‍යාපනය පිළිබඳ and life ජීවිතය පිළිබඳ allows them to give practical and moral support. මොකද support එකක් ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න පුළුවන් when the youth face challenges or confusion. තරුණ පරම්පරාව ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දුන්න පස්සේ අභියෝග වලට මුහුණ දුන්න පස්සේ ඒවට practical solution දෙන්න පුළුවන් ගුරුවරුන්ට. ඇත්ත. However, this does not mean that young people should not think independently. මේකෙන් අදහස් වෙන්නේ නැහැ තරුණ දරුවෝ මේ කාර්ය යටත් වෙලා තීරණ ගන්න ඕනේ කියලා. They should listen carefully. ඉස්සෙල්ලා හැමෝම දැනුම්කම් දෙන්න. Consider the advice. මේ දීපු advice එක හොඳට consider කරලා බලන්න. Then make informed decision. ගැළපෙන decision එකක් ගන්න. By combining their own ideas. ඒ දීපු අදහස් combine කරලා and the wisdom of their parents and teachers. ගුරුවරුන්ගේ මේ අම්මා තාත්තලාගේ දැනුම පාවිච්චි කරලා. They can make choices that are both wise and responsible. ඒගොල්ලන්ට තීරණ ගන්න පුළුවන් ඊට පස්සේ බුද්ධිමත්ව වර්කින් සහගතව. In conclusion, නිගමනයක් විදිහට trusting and seeking advice from parents and teachers help the youth to build stable, successful and meaningful life. මෙන්න මේ conclusion නිගමනයක් විදිහට අවසානයේදී අපිට කියන්න පුළුවන් විශ්වාස කිරීම නැත්නම් උපදෙස් ගැනීම දෙනෝමියෝගේ ගුරුවරුන්ගෙන් ඔයාලට උදව්වක් වෙනවා ගොඩනගා ගන්න ස්ථාවර සාර්ථක අර්ථාන්විත ජීවිතයකට. ඕක තමයි තියෙන්නේ රචනාව වඩාපු වචන 200ක් වෙන තියෙනවා. දැන් මම මේක ලියන්න යන ඊට වඩා ලොකු අගරයක් දෙන්න ඕන වුණා ලියන්න තමයි මේ බෝඩ් වල. එහෙනම් ඔයා වෙනුවෙන් අපි කරපු වැඩසටහන මෙතන ඉවරයි. වීඩියෝස් 4ක් තියෙනවා මේ වැඩේ. වීඩියෝස් 4කින් සම්පූර්ණ පේපර් එක ඩිස්කස් කරලා දෙනවා. මේක නැවත බලන්න විභාගයට කලින් දෙතුන් වතාවක් බලලා යන්න. මේ වගේ පේපර් එකක් තමයි ඔයාලට ඕවෙල් ලැබෙන්නේ විපාර ජෙනරල් ඉංග්‍රීසි එක්සෑම් එකේදී. ඉතින් ගොඩ දාගන්න හැමෝටම සුබවන්තනවා. මේක ඔයාලට වැදගත් වුණා කියලා විශ්වාස කරනවා. තව එකට ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. එහෙනම් ආවිත් එක රැඳී ඉන්න බොහොම ස්තුතියි හැමෝටම. good luck.